අපේ නිරෝධානන්ද ස්වාමීන් වහන්සේටමයි මේ පස්වෙනියට විමසන ප්‍රශ්නේ යොමු කරන්නේ. කෙනෙක් මත මුළු ජීවිතේම තියලා තිබ්බා. ගොඩාක් අයට වෙනවා ස්වාමීන් වහන්සේ මේක. කෙනෙක් මත එක්ක පිරිසක් මත මුළු ජීවිතේම තියෙනවා කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ විශ්වාසයනේ. විශ්වාස කරනවා මේ මට මේ කෙනා හයියට ඉදී එක්ක මේ පිරිස හයියට ඉදී කියලා. හරියට වෙන එකක් විශ්වාස කඩවීම, පොරොන්දු කඩවීම. මේක ඉතින් මේ 2024 වර්ෂයේ වෙච්චි කෙනෙක් වෙන්න ඕනේ මේක යොමු කරන්න ඇත්තේ. නමුත් ජීවිතය කියන එකේ අපි හැම දෙනෙකුටම පාහේ අත්දැකීම් විදිහට තියෙන එකක් ස්වාමීන් වහන්සේ. විශ්වාස කරන අයගේ විශ්වාස කඩවීම සිදුවීම. මෙතනදී බහුතරයකට වෙන එකක් තමයි ආය ගොඩගන්න බැරි වෙන්න කඩා වැටෙන එක. ඒ කඩා වැටිල්ලම සියදිවි හානි කර ගැනීම වගේ බරපතල තත්ත්වයන් දක්වාම සමහරට යනවා. නමුත් මේකේ අපිට විමසලා තියෙන ස්වාමීන් වහන්සේ කෙනෙක් මගේ මුළු ජීවිතේම වෙනසුවා. ඒ කෙනා මගේ විශ්වාසය කැඩුවා. පහුගිය වසරම සිහි කරද්දිත් හිතට බරයි. මේක දිගටම තිබ්බොත් ජීවිතේට මොනවා වේද කියලා බයයි. පළමුවෙන්ම ඒ දුවට හරි පුතාට හරි කියන්න තියෙන්නේ අනේ දුවේ පුතේ බයක් වෙන්න කිසි දෙයක් නැහැ. බය වෙන්න තිබ්බ ඔක්කොම ඔයාගෙන් දැන් ඈත් වුණා. ඔයාට බය ගෙනත් දෙන්න තිබ්බ, ඔයාට දුක ගෙනත් දෙන්න තිබ්බ, අවුරුදු 20ක් 30ක් ඉස්සරහට අඬා ඉන්න තිබ්බ කෙනෙක් ඔයාට අහි වුණා කියලා හිතන්න. ඒ කියන්නේ හරියට නිකන් වැටෙන්න ගියපු වලකින් බේරුණා වගේ එකක් නෙස්සා. හොඳ ලොකු වලකට වැටෙන්න ගිහිල්ලා බේරුණා කියලා හිතවන හරි. ඉතින් ස්වාමීන් වහන්සේ එහෙම වෙන්නේ ඔබ ඒ අයට වටිනාකමක් දුන්නට ඔබට ඒ අය වටිනාකමක් දීලා නැහැනේ. එහෙමයි. ඒ හින්දා ඔබ ඒ අයට වටිනාකමක් දෙද්දිත් ඔබට ඒ අය වටිනාකමක් දුන්නේ නැති හින්දා තමයි ඔබට වංක වෙලා ඔබගේ විශ්වාසය කැඩුවේ. ඒ බඳු කෙනෙක් ගැන හිත හිතින්න නම් ඇත්තටම මේ කිසිම පළක් නැහැ. ඔව් අපිට වටිනාකමක් නොදුන් කෙනෙකුට අපි මහා වටිනාකමක් දීලා තියෙනවා. ඒ හින්දා අපිට නැති වුණේ ඇත්තටම අපි වටිනාකමක් දුන්නට ඇත්තටම නොවටිනා කෙනෙක් තමයි අපිට නැති වුණේ. එහෙම හිතලා සතුට වෙනවා. ඒ වගේම ස්වාමීන් වහන්සේ ඒ අපි විශ්වාසයෙන් ඉන්න කාලේ අපි රැවටිලා ඕන තරම් උපකාර කරලා ඇති. එහෙම කරපු උපකාරිකුත් අමතක වෙලා අපිව අමතක කරනවා නම් එහෙම කෙනෙක් ගැන අපි මතක් කර කර සිහි කර කර ඉන්න එක ඇත්තටම අපරාධ පුතේ. ඒ හින්දා ඒ වගේ අය සිහි නොකරම ඉන්න එක තමයි ගොඩාක් වටින්නේ. එතකොට අනිවාර්යයෙන්ම ඔබගේ 2025 වර්ෂයත් ඉදිරි අනාගතයත් සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙනවා. මොකද මේ වචන ටික නිකන් තුවාලයක් සූපත් කළා වගේ වචන ටිකක් ස්වාමීන් වහන්සේ. එහෙමයි ස්වාමීන් දැන් සමහරක් වෙලාවට ඔබට පුතේ දුවේ ඒ නොවටිනා දෙයක් අපිට අහිමුනේ. ඇත්තටම අපිව විශ්වාස කරන අපිට අවංකව ආදරය කරන තව වටිනා කෙනෙක් ලං වෙන්න පුළුවන්. ওই කාරණේදී ස්වාමීන් වහන්සේ ධර්මයට අනුව කල්පනා කරොත් දැන් අපි ළඟ තියෙන ආධ්‍යාත්මික ආයතන 6ක්. ඇස, කන, නාසය, දිව, කය, මනස. ඒතර අපි කවන පෝෂණය කරන අපේ ආයතන 6 අපිට පවත්වන්න බෑ. කොටිම අපේ හිත අපේ වසඟේ පවත්වන්න බෑ. ඒතර අපි ආදරය කරන විශ්වාස කරන කෙනාටත් තියෙන මොනවද? එහෙමයි. බාහිර ආයතන 6ක්. එයාටත් තියෙන ওই ආයතන 6මයි. ඒතර අපි ළඟ තියෙන එකවත් අපේ වසඟේ පවත්වන්න බැරි නම් අපේ හිත ඇතුළුව අනිත් ආයතන 5 බාහිර කෙනෙක්ගේ සිතුම් පැතුම් අපි කොහොමද පවත්වන්නේ? එයා ගැන කොහොමද අපි 100% විශ්වාස කරන්නේ? ඒකනේ ඇත්ත. ඒ ඇත්ත දැනගෙන අපි ලෝකේ ඇසුරු කරනවා නම් අපි ආදරය කරන අය එයා වින් වෙලා ඇද්දි ජීවිතේ නැති කරගන්න තරම් අපි මොඩ වෙන්නේ නැහැ. ඒ සත්‍යයට මුහුණ දෙන්න ඕන අපි. ඒක කල්පනා කරන්න ඕනේ. දැන් අටලෝ දහම ගැන නුවණින් සිහි කරන ශ්‍රාවකයා ගැන දේශනාවේ තියෙනෝනේ ස්වාමීන් වහන්සේ. එයාට යසස එනවා. යසස කියන්නේ ඇත්තටම පිරිවරක්. තමන්ගේ වටේ තමන්ට සතුට උපදින පිරිසක් ඉන්න කෙනේ. ඒ සතුට උපදින පිරිස ඉදිද්දි අනුවන කෙනා නම් මේ මං හරි වාසනාවන්තයෙක් මං ලක්කාරයෙක් කියලා ඕක අල්ල ගන්නවා කියනවා. හැබැයි නුවණ තියෙන කෙනා හිතනවා කියනවා නෙත් ස්වාමීන් වහන්සේ මේ මට ඔන්න දැන්
යසස ඉපදිලා මගේ වටේ කට්ටිය ඉන්නවා. හැබැයි සෝචකෝ අනිච්චෝ. ඕකත් අනිත්‍යයි. ඕකත් ස්ථිර නෑ. ඕකත් වෙනස් වෙලා යනවා. ඒ වගේමයි අනික් පැත්ත තමන් මේ විශ්වාස කරපු අය ඔක්කොම තමන්ව දාලා ගිහිල්ලා තමන් කොන් වෙලා තමන් තනිකර තනි වුණත් ඒක ගැනත් බුද්ධිමත් කෙනා කල්පනා කළ යුතුයි. ඕන් දැන් මට අයස ඇවිත් මං තනි වෙලා කොන් වෙලා හැබැයි ඉතින් මේකත් අනිත්‍යයි. මේකත් අස්ථිරයි හැමදාම තියෙන්නේ. මේකත් වෙනස් වෙලා යනවා කියන කාරණේ නේද? ඒ වගේම අපි බුදුරජාණන් වහන්සේ දේශනා කළා සංස හැම වෙලේම පුළුවන් තරම් සිහි කරන්න කිව්වා මං කැමති දේවල් මට අහිමි වෙනවා කියලා. මං කැමති දේවල් මට අහිමි වෙනවා. මං කැමති දේවල් ඒවා සමහරට රූපයක් වෙන්න පුළුවන්, ශබ්දයක් වෙන්න පුළුවන්. ඒ අයුරින් අපේ අම්මා තාත්තා වෙන්න පුළුවන්, දරුවෙක් වෙන්න පුළුවන්. පෙම්වතිය වෙන්න පුළුවන්, පෙම්වතා වෙන්න පුළුවන්, ගුරුවරයෙක් වෙන්න පුළුවන්. අපි කැමති දේවල් වාහන වෙන්න පුළුවන්. ඒ ඔක්කොම අපිට අහිමි වෙනවා කියලා මේ හැම වෙලාවෙම සිහි කරන්න. ඒතර අනිවාර්යෙන් ඒකේ ස්වභාවය තමයි අහිමි වෙන එක. ඒතර අහිමි වෙනකොට කලින් සිහි කරලා තිබ්බින්ද අහිමි වුණා කියලා ප්‍රශ්නයකට ගන්න.